තවත් අනර්ග දවසකට පාතබණ්ඩ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය තුල ඔබට මට කරුණාව ලැබුණු මොහොතේ අදවස බලපු විශුද්ධ බයිබලයේ යෝබ් පොතේ පළමුවන පරිච්ඡේදයේ 10 වෙනි පදය. ඔබ වහන්සේ ඔහු වට කරත්, ඔහුගේ ගෙදර වට කරත්, ඔහුට ඇති සියල්ල වට කරත් හැම අතින්ම වැටබැඳ තිබෙනවා නොවේද? ඔබ ඔහුගේ අත්වැඩට ආශිර්වාද කළසේක, ඔහුගේ සම්පත්ද දේශයේ වර්ධනය වී තිබේ. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය, අපගේ ජීවිත කාලය තුල අපි දැඩිව වෙහෙසෙනවා අපිට කියලා යම් දේවල් උපයා ගැනීම සඳහා. ඊට පසුව අපි වෙහෙසෙනවා උපයාගත්තේ ආරක්ෂා කරගන්න. ඒ සඳහා පුදුමාකාර දේවල් අපි කරන්න උත්සාහ කරනවා. නමුත් බොහෝ අය කොච්චර ආරක්ෂා කරගන්න බැලුවත් සමහර දේවල් හිතාගන්නත් බැරි විදියට නැතිනාස් වෙලා යනවා. සෙනෙහවන්තය, සුද්ධ බයිබලයේ තුල ඇත්තා වූ තවත් ප්‍රබල චරිතයක් තමයි යෝබ්. මේ යෝබ්ගේ ජීවිතයෙන් අපිට ගන්නට ඇත්තා වූ දේවල් නම් බොහොමයි. ඒ අතරින් විශේෂිත දේ නම් යෝබ් පොතේ පළමු පරිච්ඡේදයේ 9 වෙනි පදයේ දෙසට අපි ගමන් කළොත් සාතන් දෙවියන් වහන්සේට කියනවා යෝබ් හොඳට ධනවත්ව සමෘද්ධිමත් වෙලා කිසිදු අඩුපාඩුවක් නැතුව සියල්ල යහපත් වෙලා ඉන්න නිකන් නෙමේ, යෝබ්ගේ සියල්ල මැද්දේ ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාවට තියෙනවනේ. එහෙම තියෙද්දි තව ආරක්ෂා මොකටද යන්න අදහසක් සාතන් දෙවියන් වහන්සේ තමයි. ඇත්තටම මේ පදේ දිහා හොඳට විමසීමක් කළොත් යෝබ්ට අයිති දේ ආරක්ෂා කරන්නේ යෝබ්ද නැත්නම් දෙවියන් වහන්සේද? උත්තරේ මොකක් වේද? උත්තරේ තමයි යෝබ්ට අයිති සියල්ල ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේ. ඒක පුදුමාකාරයි නේද? එතකොට යෝබ් මොනවාද කරන්නේ? යෝබ් දෙවියන් වහන්සේ තුල සැබෑ ලෙස පවතින්න යෝබ් උත්සාහ කරනවා. ඒකයි යෝබ් පොතේ පළමු පරිච්ඡේදයේ 8 වෙනි පදයේ කියන්නේ යෝබ් වගේ දෙවියන් වහන්සේ ප්‍රකාශ කරනවා තවත් නිර්දෝෂී අවංක දෙවියන් වහන්සේ කෙරේ බය ඇති නපුරෙන් වැළකී සිටිනව මිනිසෙක් මේ පොළොවේ නැහැ කියලා. ඔබ දන්නවද යෝබ් තම දරුවන් ඉරට ගිහින නැවත එද්දී යම් විටක ඔවුන් අතින් පාපයක් සිදු වී තිබේ නම් කියා දරුවන් වෙනුවෙන් දෙවියන් වහන්සේ අභිමුඛයේ පාප පූජාව පවත්වුවා. සෙනෙහවන්තය, මේක වැදගත් රහසක්. මේක අල්ලගන්න. දෙවියන් වහන්සේ තුල මේ යෝබ් වගේ තමගේ ජීවිතේ නැමැති වැට දෙවියන් වහන්සේ අර සාක්ෂි දුන්නා වගේ චරිතය ප්‍රකාශ කළා වගේ හොඳ චරිතවත් ගුණාංග වලින් අපි ශක්තිමත් කරගෙන සැබෑ දේව අභිමුඛයේ අපේ ජීවිතේ ගමන් කරනවා නම් ඒ තුල දෙවියන් වහන්සේ රජ කරන්න යනවාමයි. ඊට ඔබේ දේවල් රැකගන්න, ආරක්ෂා කරගන්න ඔබ දඟලන්න අවශ්‍ය නැහැ. ඔබටයි කියා ඇති කිසිවක් නිස්කාරණේ නැති වෙන්නේ නැහැ. ඇයි? දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් ඒව රැකවල් කරනවා. ඔබට කරන්න තියෙන්නේ හැකියදා දේව අභිමුඛය තුල රැඳෙන්න උත්සාහ කිරීම පමණයි. ඔබ කොච්චර දේව අභිමුඛය තුල ඉන්න උත්සාහ කරනවද ඒ තරමට ඔබගේ දේවල් රැකවල් වෙන්න යනවා. මගේ සිරිවන්ත යෝබ් උත්සාහ කළේ මේ දේ. යෝබ් නිරතුරු උත්සාහ කළා සැබෑ ලෙස දේව අභිමුඛයේ රැඳෙන්න. ඒ තුල උන්වහන්සේ වචනේ කියනවා දෙවියන් වහන්සේ ඔහුට ඇති හැම දෙයක්ම රැකවල් කළා විතරක් නෙමෙයි, ඔහුගේ අත්තට දෙවියන් වහන්සේ ආරක්ෂා කළා, ආශිර්වාද කළා කියලා. මගේ සිරිවන්තේ, මේ වචනේ අපි ආශිර්වාදයක් කරගමු. මේ වචන අපේ ජීවිතයට බලවත් ලෙස අපි මේ රහස අපි අල්ලගමු. මේ පදය බාර කරමින් අපි යාත්‍රා කරමු. ප්‍රේමණීය පියාණන්, මම ස්වාමීන් අදවස ගැන මේ වචන ගැන ඔබ හසුරුසති. පුදුමාකාර ලෙස ස්වාමීන් තවත් එදිරවක් මේ වචන තුලින් අපට දුන් නිසා ස්තුතියි. ස්වාමීන් යෝබ්ගේ ජීවිතයේ රහසක් යෝබ් වෙන කිසිවක් නෙමෙයි ස්වාමීන් උත්සාහ කරේ. යෝබ් උත්සාහ කළ එකම එක දෙයයි. ඒ දේව අපගේ හැටිය තාක් රැඳීම පමණයි. ඒ තුල යෝබ්ගේ ජීවිතය තුල යෝබ්ට අයිති හැම දෙයක්ම යෝබ්ට අයිති කියන කිසිවක් නිස්කාරණ නිකුරුනේ නැතුුනේ නැහැ ස්වාමීන්. එනිසා ස්වාමීනි, මේ දැන් මේ වචනය සම්බන්ධව සෑම ජීවිතය ඔබ ආශිර්වාද කරනවා. මේ වචනය අසන්නෝ සෑම ජීවිත මේ වචනයේ රහස අල්ලගන්න ඔබ හසු උපකාර කරනවා. අදවස් ගණන් බාරයි. අදවස් ඔබගේ දරුවන්ට ආශිර්වාදමත් දවසක්. යහපත් භුක්තිය පිණිස ඔබේ කරුණාව පූර්ණ කොට අදවස් ඔබ ආශිර්වාද කරන සාස්ත්‍රය. මෙන්න සියල්ල මේ වචනය ස්වාමීන් වහන්සේ සම්බන්ධව සෑම ජීවිතයක් ඔබගේ ලේවට බාරයි.
ජේසස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් වූ නාමය.